සූදානම් වෙන්නේ අපේ සගාදින බලන්න නයි. මෙතන අපි මේ ඉන්නේ අපේ වැන්දලයි පූසා. මොකද මෙන්න දාස්පතිය අනිවාර්ය දාස්පතිය පඳුරක් අපිට ඕනෙමයි. මේ තියෙන්නේ මුකුමනේ ඒවත් අපිට ඕනේ. මේ මාළු මිරිස්. එතකොට මේ මිරිස් මේක චූටි මිරිස් ගහ. මේ තියෙන්නේ කොච්චර බම්බුට. මෙන්න මේ ශාකයක් අපිට අනිවාර්යෙන් ඕනේ. මේ ශාක අපිට වායට් කරන ඒ නිසා මේ ශාකය අපිට කොහොම හදන්නේ ගන්න පුළුවන්. මේ මල් කඩවලින් මේ තමයි මේකේ නම තමයි දේවදාර. මේ තියෙන අටපිටිය ඔබට දෙය සිම්පල් කරන්න. මේ මුකුන් වෙන්නත් එක්ක කොච්චි ගහ. ඒකට අපි අලු දාලා තියන්නේ. ඔබට මේ වගේ සරුවට තක්කටි ගහක් වගා කර ගන්න ඕනේ නම් ඔබට මේ ගස් දෙක තියාගන්න. වගේ දේවදාර පැලේ දාමු. වම් පැත්තෙන්ද ඒත් එක්කම කොච්චි මුකුණු වෙන්න මේ අටපිටියයි ඒ හතර පැත්තෙන් තව මේව තියන්න. තක්කාලි පැලේ වම්බොට ලීක්ස් මුකුණු වෙන්න පණ්ඩක්ක වම්බොට ඔක්කොම මේ පැත්තෙන් තියන්න. අකුණු පැත්තෙන් ඊළඟට අපි යන්නේ මෙන්න අපේ චූටි ඒක තමයි හැදීගෙන වම්බොට ගහ. මේ තියෙන ඔබට මෙයාගේ පට් ගහක් කරන්න. මේ තියෙන්නේ මුං යට. මේ තව කරලකුත් හැදිලා එනවා. මේ නම් අපි කල්පියා මේකෙත් ඇති මේ බම් ඔබට මේ ලීක්ස් ගහක් වගා කරගන්න පුළුවන්. මේ ලීක්ස් අපි මම මේක හැදුවේ මේ ඒ වගේ හැම ඉසි කරන කේකට නර දාලා දාගෙන මේ තියෙන්නේ මාළු මිරිස්. මෙන්න මිරිස්. ඔය මෑ අර බන්කොට මෙන්න මෑ අර මෙව මෙන්න උඹට මේ ඉවිති බඳන කරින් නම් කුකුල් පොහොර කාපනික පොහොර ඕනම දෙයක් දාන්න. රසායනික පොහොර නේ රසායනික පාවිච්චි නොකර ඔබට කොහොම යුත වලින් මෙහෙම නිරෝගී පඳුරක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ලුණු කොළ. අපිට මේ වගේ ලුණු කොළ හදාගන්න පුළුවන්. ඔබ මෙවට මුකුත් දාන්න ඕනේ නැහැ. සුදු වැරි තිබ්බනම් ඇති. ඒවට යටට අලු දාලා තමයි මෙව හිටවන්න ඕනේ. අන්න මේ තියෙන්නේ අපේ බීට්‍රූට් පැලේ. මෙව උඩට බීට්‍රූට් හරිද. මෙව හදාගන්න පුළුවන් අපිට. එතකොට මේ තියෙන්නේ තක්කාලි මම තාම හිටෝල නෑ. එතකොට මේ බුදුම පදකාරයෙක්. සෝරි. යා හරි. ඒතකොට අර ගෝවා මේක නෝකෝ මේක ගෝවා මේ මෙතන මේක නෝකෝ මෙන්න අපි බණ්ඩ සෙන්ටිමීටර 80 සෙන්ටිමීටර 5ක් විතර මේක උසට වෙනවා. ඊට පස්සේ ඔබලා හොටු හිටවන්න ඕනේ. මේ තියෙන්නේ මිරිස්. ඊට යන්නේ බීරලු රාගු කැරට් පාත්තිය බලන්න. කැරට් තුලට දානවනේ අලු මේ තියෙන බණ්ඩක්ක වම්බුටු සීරෝම තියෙන. කැරට් kote. Apa tak cukup kemain? Apa subscribe kan?